තනිකඩේකුගේ බිජ්ජක් කතා කරයි. උදේ 7ට මාව කළු පාට මල්ලක් ඇතුළට දාගත්තාම ආයේ හවස 6 පමණ වෙනකන් මාව ඒ තුල හිර කරලා බද දෙන මගේම කියලා හුත්තේ මහත්තේ මටත් තියෙනවා. පැය 4කට පමණ සැරයක් විනාඩියකට දෙකකට හුලං වැදීමට ඔහු මා හට එළියට එන්න ඉඩ දෙන්නේ අපායේ ඉන්ටර්වල් දෙන්නාක් මේ. නිතර අත තබා මාව සැප පහසු අයුරින් තබා ගැනීමට ඔහු නිතරම වෙහෙසෙනවා. විටක දකුණු වැටෙන්න දින්නේ එය පහළට ගැනීමේ අරමුණින්. ඉන්ද හිට හමුවන ඔහුගේ කැරි අහලුවන් මාහට වැරෙන් පහර දෙති. දිනක ඔය කැරි කොල්ලන් මාහට ලැබුණොත් උන්ගේ පුකවල් මම පළමි තහු කන්න. රාත්‍රී නින්දට යාමට පෙර මාගේ මහතාද මාවත් නැහැවීම මහතාගේ දිනපතා පුරුද්දකි. රාත්‍රී නින්දට සැරසී සිටින මහතාගේ තුහුල් කලිසම අතරින් වදින සුළං රොද මාගේ ගතත් ඇට දෙක කිලිපොලා යන තරමට සුවයක් මට දැනේ. අහෝ අපායේ ඉන්ටර්වල් ඉවරය. දැන් තමා හොඳම කෙනෙක්. යයි මට නොදැනි මගේ සිතට එන්නේ රාත්‍රී කාලයේදී මා ලබන අඳුරු අත්දැකීම් නිසාය. ඒ කෙසේද නින්දට යෑමට පෙර තුහුල් කලිසම අතරින් එන දරදඬු අතකින් ඒ මේ අත වනමින් මාව හුරතල් කරන්නේ මාගේ නින්දට බාධා කරමින්. මෙසේ ලැබෙන බාධකවල ඉවරයක් නැති. ටිහකින් ඉතා සංසුන් කාලයක් උදා වූවා. කඩිමුඩියේ අලුයම එකට පමණ මාගේ හිසට පහර දී මා කුපිත කරන ඔහු සටනකට යන අසරුවෙක් මත සිටින නයිට්වරයෙකුගේසේ මගේ ගෙල මුලින් අල්ලා ගන්නවා. මටත් මල මාහියක් ලෙස කෙලින් සිටගතියි. වැඩක් නැත මට වඩා 100,000 ගුණයක් ඔහු බලවත්. ඔහු මාව උඩ පහල කරමින් විටින් විට තම දෑතින් පහර දෙයි. අහෝ මටත් වෙහෙසය. තවත් කෙලින් සිට ගැනීමට නොහැකිව සිටින මා සෙම දමාගෙන කඩා වැටුණා. මගේ යටත් වීමත් සමග සටන් අවසන්. ටිකකින් පැමිණෙන කැරි ගඳ හම්පඩ රෙදි කැවැල්ලකින් මා මේ අත කරමින් පිසදමයි. නැවතත් හැල හොල්මනක් නැති නින්දට යන මහතා දෙස බලා මොන හුත්තේ කරුමයකටද මා මේ පකයාගේ වෙලා ඉපදුනේ දුක් වෙමින් මා නින්දට යන්න. පිච්චකකී අඳෝනා හුත්තක් කතා කරයි. උදේ 6ට විතර මගේ නෝනා නින්දෙන් හැරෙන්නේ මූස්සල මූණක් දරාගෙන. වෙනදාට නෝනාගේ අම්මාගේ වමනාවට නැගිටින මෑයාද තමාගේ වමනාවෙන්ම නැගිටින්නේ හොඳකට නොවන බව මගේ සිත පවසයි. හුණු බෙට්ටක් මෙන් දත් බෙහෙත් බුරුසුවටගෙන දත් මදින්නේ මාව පිරිමදිමින්. උදේම පිරිසිදුවන්නේ හොඳකට නොවන බව මගේ හිත විටින් විට පවසයි. කවදාවත් නොමැතිව රේසරේ අතර ගත් ඇය යක්කා ආවේශ වූවාක් මෙන් ඇගේ වනාන්තරය එලි කරේ විල්පත්තුව එලි කරන බදුරුදීන් මෙන්. මා උදෑසන සීතල සුළං වෙදෙමින් සිටියේදී මල් ජංගියකින් වසා දැමීමෙන් පසුව දර පෝරණෝක සිටින හැඟීමක් මට දැනින. විශේෂ පන්තියක් ඇති බව නෝනාගේ අම්මාට පැවසුවද එවැනි පන්තියක් අද නැති බව මා දනිමි. පතොක් ගසක් ඇතිල්ලෙනාක් මෙන් හැඟීමක් දැනෙන්නේ ඉතිරි වූ මයිල් කොට මගේ ඇඟේ වදින නිසා. පරඬලක් වැනි මේ දෙසට එන්නාක් මෙන් මගේ නෝනාගේ පෙම්වතා පැමිණෙන විට නෝනාගේ මුණ සිරියාවෙන් පිරී ගියේ. කවුද යකෝ මූගිය මාසේ ආපු එක නෙමෙයි. මා තනියම කල්පනා කරා. දෙදෙනා කාමරයකට ඇතුල් වෙයි.
නෝනාගේ ඇඳුම් ලිහිල් කර ඇගේ පඬ රැල් පෙම්වතා සෝමාලියන් හිඟන්නෙක් ආවේ සුවාක් මෙන් මා දිවෙන් පිරිමදි. මා කල්පනා කරුණියේ මට ඉවස ගන්න බැරි ගඳක් එන මෙතනට මේ අපතයා කොහොම ලෙව කෑවේද යන්නයි. මේ වාගේ තවත් ලස්සන හුත්තක් කතා කරන MP3 එකකින් හම්බෙන්න. ಜಾති 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 ಹುತ್ತಿಯೋ